right. හරිද? එතකොට මේ අද මේ විශේෂ වීඩියෝ එකක් බලන්න ගිහින් පොඩි කෙටි වීඩියෝ එකක්. විශේෂයෙන් අපේ 9 වසර දරුවන්ට පුතේ ඔයාලට අපි ෆිසිකල් ක්ලාස් එකේ නාවදාන ෆිසිකල් ක්ලාස් එකේ ඔයාලට කතා කරා මානව රුධිර සංසරණ පද්ධතිය. ඒක අපි හෘද ව්‍යුහය කතා කරා. එතකොට රුධිර සංසරණය වෙන ආකාරය කතා කරා. ඒ කොටස් ටික නම් කරා. ඒ සියල්ල කතා කරලා ඉවරයි. ගිය සතියේ හදිසියේ මේ වැස්සත් එක්ක සහ මේ මගේ කැම්පස් එකේ එක්සෑම් ගත්ත නිසා මට ක්ලාස් එක කරන්න බැරි වුණා. ඒ නිසා මම මේ බෝඩ් එකේ ඉන්න ගමන් මේ ඔයාලට රෙකෝඩ් කරලා දානවා මේ අපේ රුධිර සංසරණ පද්ධතිය අවසාන කොටස. රුධිර පාරමිලේ කොටස ඉන්න මේ ලොකු ක්වොලිටියක් බලවත් වෙලා මොකද බෝඩ් එකේ සද්ද බද්දක් තියලා මේ මයික් එකකුත් අදවන්න ගියන වෙනවා. ඒ නිසා මේ ඒක නිතර හිතන්න අපි රුධිර පාරමිලේ කොටස සාකච්ඡා කරලා ඉමු. ඔයාලට වැඩේ දේශීය දරුවෝ මේ රුධිර සංසරණ පද්ධතිය කරයි නෝට් එක මෙහෙම ඉත ෆිසිකල් ක්ලාස් එකේ ගියා. හරි ඔයාලට කන් ඉන්නවා. මේක බලන්න YouTube අප්ලෝඩ් කරන මේ රෝඩ් එක කම්පිටි එකකින් ඉන්නවා පොඩ්ඩක් බලන්න. හරි රයිට්. එතකොට මේ අපි කතා කරා මිනිස්සු කියන නැත්නම් මානවයෙක්ගේ රුධිරය ගත්තාම රතු පාටයි. හරිද? මානවයෙක්ගේ රුධිර රතු පාටයි ඔයාලා දන්නවා ඒකේ රතු පාට දීර්ඝයක් වුණාට ඒ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා රුධිර ප්ලාස්මය සහ දේහාත්ම කියලා. අපි ඒක කතා කරලා ඉවරයි. හරිද? හැබැයි මේ ඔය රුධිර පාරමිලිය වෙනකොට ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා රුධිර කාණ්ඩ හතරක්. හරි රුධිර කාණ්ඩ හතරක් හම්බ වෙනවා. එතෙන්ට එන්න කලින් අපි දැනගන්න මොකක්ද මේ රුධිර පාරමිලිය කියන්නේ? අපිට ටිකක් අලුත් වචනයක්. හරිද? මෙහෙම හිතන්න. දැන් මොන හදිස්සියේ ඉන්න මිනිස්සෙක් මෙයා ගමනක් යන ගමන් ඉන්නකොට හදිසි ඇක්සිඩන්ට් එකක් වෙනවා. හරි හදිසි ඇක්සිඩන්ට් අර මෙයා ඉන්නේ මොකද මේ මිනිස්සයා ඉන්නවා මෙයා ගමනක් යන ගමන් ඉන්නවා හදිසි ඇක්සිඩන්ට් එකක් මෙයාට මේ අනතුරක් වෙනවා. මෙයාගේ සැලකිලි යුතු ලේ ප්‍රමාණය අහකට යනවා. හරිද? සැලකිලි යුතු ලේ ප්‍රමාණය අහකට යනවා. අද මොකද කරන්නේ? මෙයා හදිසියෙම හොස්පිටල් එකට අරන් ගියාට පස්සේ හරිද? රුධිර මට්ටම මෙයාගේ උදේ අඩුයි නම් මොකද කරන්නේ? ඉක්මනටම මෙයාට බාහිරින් රුධිරය දෙන්න. හරිද? ලේ මොකද කරන්නේ? දෙන්න. ඒ ලේ දෙන්න මොකද කරන්නේ? තව මොහොතේ ඉන්නු. හරිද? මේ බොහෝ විට හොස්පිටල් වල කරන්නේ කො හදිස්සියම නම් මේ මිනිස්සෙකින් එවෙලේ මාර්ගන ලේ දෙනවා. එහෙම නැත්නම් හොස්පිටල් වල ගියාම මේ බ්ලඩ් බෑග් එකක් දෙදෙනෙක් වත්න ඉතින් මේ ලේ පයින් එක කරන ඇවිල්ලා ඉඳලා. එකයිගේ දේහයේ රුධිරය තව කෙනෙකුට ශරීරගත කිරීමට මොන වාක්‍යයක් කිව්වා? එකයිගේ දේහයේ තියෙන රුධිරය තවත් අයගේ දේහයේ ශරීරගත කිරීමට අපි කියනවා රුධිර පාරමිලිය කියලා. හරිද? ඔයගොල්ලෝ කියන්නේ පොඩි මේ කොල්ගාල ගන්න නෝට් එක ගන්න. මම මේ කියවා ලියගන්න. හරි? මම නෝට් එක දෙන්නේ නැහැ. ලියුම් ගෙස් නිසා. හරි. එතකොට මෙන්න මේ පාර්ශ්ව දෙකක් තියෙනවා. හරි මේ වගේ දෙයක් හිතන්න එපා. අපි ඉස්සරහින් බලන්න. මෙතන පාර්ශ්ව දෙකයි දුන්නේ. ඒක අපි කතා කරලා ගමු. හරි. මේකේ රුධිරය දෙන තැනට අනිත් කෙනාට රුධිරය දෙන්නේ කියලා අපි කියනවා. මේක තියෙනවා දායක පාර්ශ්ව. හරිද? රයිට්. රුධිරය ලබා ගන්න කියලා අපි කියනවා. ලබා ගන්න ප්‍රතිග්‍රහණය කරනවා. ලබා ගන්න කියලා අපි කියනවා න प्रतिग्राहक वाहन शब्देन इंतकांगेवा अब मार माइक अरंगेन नहीं हदिसी बॉडी में शूट करने माइक में दायके किनुवा प्रतिग्राहक किनु පැහැදිලිද මේ වැඩි හරිද රුධිර පාරේ පාරේ කියලා කියන්නේ එකයිගේ රුධිරය තවත් අයක ශරීරයට කිරි වැඩි හරි දැන් විශේෂම දේ තමයි ආවට ගියාට අපිට රුධිරය දෙන්න බැහැ. අර දෙකම මෙහෙම එක මොනසෙක් ඇක්සිඩන්ට් වෙනවා. ඔය කවුරු හරි ගමන් ඉන්න මොනසෙක් රුධිරය ටිකක් අරගෙන අර මාසෙත් දෙනවා. එහෙම කරන්න බැහැ. හරි. එහෙම කරන්න බැරි වෙන හේතුව තමයි මෙයාගේ ඇඟිලි රතු පාටයි මෙයාගේ රතු පාටයි තමයි. හැබැයි පුතා ඔය රුධිරයේ තියෙන ප්‍රෝටීන සංඝටක වෙනස් වීමත් එක්ක අපි ඉතල මහවලට යන්න ඕනේ නැහැ. ප්‍රෝටීන සංඝටක වෙනස් වීමත් එක්කලා මොකද වෙන්නේ? ඔන්න ඔය එක මිනිස්යාගේ ඇඟේ තියෙන රුධිර වර්ගයන් ලේ වර්ගය වෙනස් වෙනවා. හරි. ලේ වර්ගය වෙනස් වෙනවා. ඒ වගේම වෙනස් විදිහට තියෙන ලේ වර්ග තියෙනවා 4.
හරි එතකොට මේ කතාවේදී මේ අපි කඩුණා කතාවේදී රුධිර ගණ වර්ග තියෙනවා මොකක්ද රුධිර වර්ග තියෙනවා හතරක් ප්‍රධාන හතරක් තියෙනවා මොකද්ද O රුධිර ගණය උදාහරණ ඕනේ O රුධිර ගණය A රුධිර ගණය B රුධිර ගණය සහ AB රුධිර ගණය හරිද රුධිර ගණය හතරයි O A B සහ AB රුධිර ගණය එතකොට මේ රුධිර ගණ වර්ග ළමයි ඕනේ කෙනෙකුට දෙන්න ඕනේ කෙනෙකුට ගන්න බැහැ. මේවා දෙන්න පුළුවන් රටාවක් තියෙනවා. විදිහක් තියෙනවා. ඒකට අපි මොකද කරන්න ඕනේ? දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගණ නියමාකාරයෙන් ගලප ගන්න ඕනේ. ගලපගත්තොත් අපිට පුළුවන් දෙන්න. පැහැදිලිද? හොඳයි. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේක ගලපගන්නේ කොහොමද කියන්නේ. අද ඔයාලා පොතේ ඍජුවම දීලා තියෙන බබුවා ඒක කටපාඩම් කරන්න එපා. ඒක කටපාඩම් කරනකොට අමතක වෙන්න පුළුවන්. පුළුවන් නේ ඔයාලට අමතක වෙන්න. හරිද? ඒක නිසා මම ඔයාලට ෂෝට් නෝට් එකක් දෙන්නම්. මේක මම හදුවක් නෙවෙයි. ඒක මම හොයාගත්ත එකක්. ඔයාලා මේක ෂෙයා කරන්න මේ විදිහට මේමයි ෂෝට් නෝට් එකේ. හරි ඔයාලට මේ වගේ බොහෝ ගහගන්න විතරයි මේ දවස් ගාලා මැච් එකට දාන්න පුළුවන්. හරි. බබුවාගේ මනමයි අසයින්මන්ට් ලේසි. හරි. හොඳට බලන්න ෂෝට් නෝට් එක. හරි. රයිට්. ඕකේ පටන් ගන්නවා රුධිර ගණය. ඕකේ පටන් ගත්තා උඩින් A යටින් B AB. ඔන්න අපි රුධිර ගණන වර්ග හතර දාගෙන ඉවරයි. හරිද? කොහොම හරි දාගන්නවා ඕකේ O A B AB. හරිද? ඊතර ගන්න විදිහ උඩට මතක තියාගන්න වෙන කොහොමවත් නෙවෙයි. ඕකෙන් පටන් ගන්න ගහන්න AB දක්වා ඊතර. ඒ කියන්නේ මෙන්න මේක. මේකත් එහෙමයි. ඕකෙන් පටන් ගන්න AB දක්වා ඊතර ගන්න. පැහැදිලිද? සයිඩ් අඩුයි. ඕකෙන් පටන් ගන්න ඍජුව ගන්නවා ඊතරයක් A B ට. අනිත් පැත්තට ඊතරේ නෑ. හොඳ බලන්න. මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම නෑ. ඕකෙන් පටන් ගන්න AB දක්වා ඊතර ගෙවුවා. තමන් වටේම ඊතර ටික කරනවා ගන්න. මේ විදිහට. හරිද? right. දැන් බලන්න මේ වගේම පුරව ගන්නයි යන්නේ. හරිද? දායකයා කියලා කියන්නේ රුධිරයේ දෙන කෙනා ප්‍රතිග්‍රාහකයෙන් රුධිරය ලබා ගන්න කෙනා. right. දැන් බලන්න මේ විදිහට පටන් ගන්න. හරිද? දායකයාගේ රුධිර ගණය ඕන බලන්න තමයි ඒක හොඳ බලන්න. හරිද බලන්න. මේ ඕට පුළුවන්ද ඒට දෙන්න පුළුවන් මේ ඊතලයේ තියෙන මේක දෙනවා. ඕ දායකයා වුණොත් ඒට දෙන්න පුළුවන්. ඕට පුළුවන්ද ඕටම දෙන්න මේ විදිහට පුළුවන්. එයාගේ වටේ ඊතලයක් තියෙනවා. එහෙනම් ඕට ඕ එක්කෙනෙකුට දෙන්න පුළුවන්. right? ඕට පුළුවන්ද බීට දෙන්න මේවා. ඕට පුළුවන්ද බීට දෙන්න පුළුවන්. ගැටුවක්. ඕට බී එක්කෙනාට දෙන්න පුළුවන්. ඕට පුළුවන්ද ඒ බීට දෙන්න පුළුවන්. ඊතලයක් තියෙන කිසි ගැටුවක් නැහැ. හරිද? right. එහෙනම් ඕට පුළුවන් පුතා ඕන රුධිර ගණයේ තියෙන කෙනෙකුට දෙන්න. අප්සෙට් එකක් නැහැ. right. ඒකේ පටන් ගන්න. ඒට පුළුවන්ද ඕට දෙන්න බලන්න. ඒට ඕ පැත්ත ඊතරයක් නැහැ. එහෙනම් පුතා ඒට ඕ එක්කෙනා රුධිරය දෙන්න බෑ. ඒට පුළුවන්ද ඒට රුධිරය දෙන්න පුළුවන් මේ. එයාගේ වගේ ඊතරයක් තියෙනවා. අවුලක් නැහැ. හරියට හරි. ඊට පස්සේ ඒට පුළුවන්ද බීට දෙන්න මේ. ඒගේ ඉඳන් බීට ඉඳලා තියෙනවද? නැහැ. එහෙනම් ඒට දැන්ලා බීට දෙන්න. හරි. අන්තිමේට ඒට පුළුවන්ද ඒ බීට ඒට පුළුවන් ඒ බීට දෙන්න. අවුලක් නැහැ. හරි. ඊළඟට දීබාන ගමන් පුරන් බලන්න වීඩියෝ පෝස්ට් කරලා වැඩි දේවල් නම් ඉතින් පුළුවන් නේද? right. මම දැන් පුරන් යනවා. හරි. බීගෙන් පටන් ගත්තා. බීට පුළුවන් ද ඕට දෙන්න මේ බීට ඕට දෙන්න බෑ. එහාට ඉඳලා නැහැ. බීට පුළුවන් ද ඒට දෙන්න බෑ. ඊගල නැහැ. බීට පුළුවන් බීට දෙන්නයි ඒ බීට දෙන්නයි විතරයි. බීට පුළුවන් බීට දෙන්න බීට පුළුවන් ඒ බීට දෙන්න. දැන් බලන්න. ඒ බීට බෑ නේද කාටවද මේ? ඒ බීට ඒට දෙන්නත් බෑ ඊතරයක්. ඕට දෙන්නත් බෑ. බීට දෙන්නත් බෑ. ඒ බීට විතරයි දෙන්න පුළුවන්. හරිද? වැඩි අප්සෙට්. right. හරිද? right. දැන් බලන්න අපි මේකෙන් අපිට වචන දෙකක් තියෙනවා බලන්න. විශේෂ වචන තියෙනවා. හරිද? එකක් තමයි මෙන්න මේ
ඕ කියන එක්කෙනා දායක පුද්ගලයා වෙනකොට හරිද? ඕට පුළුවන් නේද ඕනම කෙනෙකුට දෙන්න. හරිද? ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. හරිද? right. එහෙනම් අපි කියනවා එයාට සාර්වදායකයා. එයා සාර්වදායකයා කවුද? රුධිර ගන්න. right. හැමෝගෙම රුධිරය ගන්න පුළුවන් කියන්නේ මේ ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවා. එයාට හැමෝගෙම ගන්න පුළුවන් කවුද? ඒ B රුධිර ගන්න. හරිද? උඩ පුළුවන් හැමෝගෙම ගන්න පුළුවන්. තේරුණාද? right. එහෙනම් අපි යාට කියනවා සාර්ව ප්‍රතිග්‍රාහකයා. සාර්ව ප්‍රතිග්‍රාහකයා. ප්‍රතිග්‍රාහකයා කවුද? ඒ B කියන රුධිර ගන්න. තේරුණාද? right. එහෙනම් මේ ෂෝට් නෝට් එක දාගන්න. ඔය ෂෝට් නෝට් එක මාරවලලා හරිද? මේක මම ක්‍රමයක් නෙවෙයි. මේක මම හොයාගත්ත එක. ෂෝට් නෝට් එක දාගන්න. මේ ෂෝට් නෝට් එක විනාඩි වැඩේකට දැනගෙන ගහගන්න. හරිද? එක්සෑම් එකක් වල කරගත්තා. කට්ටක් ගන්නවා. වැඩේ කොට ගන්නයි. හරිද? එහෙනම් මොනවද කියන්නේ? රුධිර ගන්න කරයි. රුධිර ගන්න මොනවද? O A B සහ A B රුධිර ගන්න. රුධිර ගන්න දායකයේ ප්‍රතිග්‍රාහකයේ අණුම රුධිර ලබා දෙන මොනවාද? කාර්යවලදී කරන පුළුවන් ආකාරය තමයි මේ මොකද මේ වලදී දාන්නේ. AB පුළුවන් AB දෙන්න. හරි. එහෙනම් සම්පූර්ණ කරගන්න ඊපස්සේ මෙයා රීසස් සාධකයේ ගලපගන්න. හරි. දාගන්න. right. අවසාන මාස ඉක්මනට ගන්න. right. ඉවලන්න. දැන් මිනිස්සු නැත්නම් වෛද්‍යවරු ඔය මේ රුධිර ගණන් කරලා ලෙඩුන්ට මේ රෝගීන්ට රුධිරය ලබා දුන්නා. සමහරලාට රුධිර හදන හරියට ගැලපුවා ලෙඩු වැරෙන්න පටන් ගත්තා. සාමාන්‍ය ලෙඩු මේ රුධිරය දුන්නට පස්සේ නැති මේ රුධිර කැඩිලා කියන රුධිර ශ්ලේෂණය කියනවා. රුධිරය කැඩගෙන මැරෙන්නේ. හරි. ඒගොල්ලෝ බහුකාලීන හොයාගත්ත වෛද්‍යවරු රුධිර ගණන් ගැලපුවාට විතරක් බෑ. රුධිරේ තවත් තියෙන සාධකයක්. එයාට නමක් කියනවා රීසස් සාධකය. මම හිතනවා මේක කියලා රීසස් සාධකය කියලා සාධකයක් තියෙනවා කියනවා. රීසස් සාධකය. හරි. ඔන්න රීසස් සාධකය අපි කෙටියෙන් දානවා කැපිටල් R සිම්පල් H. ලස්සන අපිට ඉංග්‍රීසි ඔඩිය තියෙනවා. හරි. right. හොඳයි. අපි හිතමු යම් කිසි පුද්ගලයෙකුගේ රුධිරයේ රීසස් සාධකයක් තියෙනවා කියලා. අපි මේක හිතන්න එපා. හරි. දැන් පොඩි මේ ලේසි විතරක් හිතමු. මේක අංශුවක් කියලා හිතමු. හරි. ලේසි විතරයි. හරි. right. රුධිරයේ රීසස් සාධකයක් තියෙනවා නම් අපි කියනවා පුතා එයාගේ රීසස් පොසිටිව්. හරි. රුධිරයේ රීසස් සාධකයක් නැත්නම් අපි යාට කියනවා රීසස් නෙගටිව් කියලා. ඕගොල්ලෝ අහලා තියෙනවා A positive, B positive, A negative, O negative කියලා අහලා තියෙනවා. අන්න ඒ positive negative කැලේ මේ ඔන්න ඔය රීසස් සාධකයක් තියෙනවා. පැහැදිලිද? right එහෙනම් දැන් මොනවද මොකද වෙන්නේ? රුධිර ගණන ඉස්සරලා 4ක් තිබ්බා. දැන් රුධිර ගණන කියනවාද 8ක් වෙනවා. හැම එකකටම දෙක ගණන්. හරිද? right. අපි මෙන්න මේ chart එක ගොඩක් කොහොමද රීසස් සාධකයේ ගලපන්නේ? දැන් අංක එකටම රුධිරය දෙනවා නම් ඉස්සලාම කරන්න ඕන රුධිර ඝන ගැලපීම. හරි. ඉස්සලාම රුධිර ඝන ගැලපීම. රුධිර ඝන ගැලපීමෙන් පස්සේ ඝන ගැලපෙනවා නම් දෙවනියට තමයි පුතා රීසස් සාධකය ගලපන්නේ. හරි. right. දැන් අපි මොන රුධිරේ ඝන ගැලපීලා තියෙන කෙනෙක් දෙන්නේ කියනවා. right. දැන් එනවා මෙන්න මේ රීසස් සාධකය ගලපන තැන. ලේසි තාමේ උදාහරණයක් පොයින්ට් එක දැනගන්න. අපි කියවන කොහොමද දෙයකට කෙනෙකුගේ ඇඟට බාහිරින් ආගන්තුක අංශුවක් ආවොත් ඒ කෙනාගේ ඇඟ ඒ අංශුව රිජෙක්ට් කරනවා. හරිද? කෙනෙකුගේ ඇඟට බාහිරින් ආගන්තුක අංශුවක් ආවොත් ඒ කෙනාගේ හැමෝටම ඒ අංශුව රිජෙක්ට් කරනවා. හරි? right. ඒක ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකක් කියවනවා. මෙයා තමයි දෙන්නේ මෙයා තමයි ගන්නේ. හරි? right. ගන්න කෙනාගේ ලේවල දැන් ගන්නවා තියෙන්නේ ගන්න කෙනාගේ මහරි ලේවල රීසස් සාධකේ නැහැ. දෙන කෙනාගේ ලේවල රීසස් සාධකේ නැහැ. එතකොට මෙයාට පුළුවන් මෙයාට රුධිරය දෙන්න ගණ ගැලපෙනවද? පුළුවන්. ඇයි? මෙයාට රුධිරය දෙනකොට පුතා මුගේ ඇඟට ආගන්තුක අංශයක් එනවද? නැහැ. හරි. එහෙනම් කිසියක් නැහැ. රුධිරය දෙන්න
එහෙනම් නෙගටිව් ටු නෙගටිව් රුධිරය දෙන්න පුළුවන් පාරමිතා කරලා. ඒ බලන්න මෙයාගේ රුධිරයේ රීසස් තියෙනවා. මෙයාගේ රුධිරයේ රීසස් තියෙනවා. එහෙනම් මෙයාට රුධිරය දුන්නාට ගන්න ගැලපෙනවා නම් අප්සෙට් එකක් වෙනවද? නැහැ. මෙයාගේ ආගන්තුක අංශුවක් එන්නේ අප්සෙට් එකක් නැහැ රුධිරය ලබා දෙන්න පුළුවන්. රීසස් පොසිටිව් නම් රුධිරය දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රතිග්‍රාහකයාගේ කොහොමද රුධිරයේ රීසස් තියෙනවා. මෙයාට රීසස් නැහැ. හිතලා කියන්නේ මෙයාට මුද රුධිරය දෙන්න පුළුවන්ද? අර පොයින්ට් එක කල්පනා කරලා. මෙයාගේ ළමයි ආගන්තුක අංශුවක් එනවද? නැහැ. ආගන්තුක අංශුවක් නැහැ. කොහොමද මෙයාගේ එක තියෙනවා. රුධිරය දෙනවා අවුල් අංශුවක් දෙන්නේ නැහැ. හරි. කිසි ගැටලුවක් නැහැ. මුද රුධිරය දෙන්න පුළුවන් මේ අවස්ථාව නෙගටිව් ටු පොසිටිව්. right. ඉතින් අවුල් වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ මුදා රුධිරයේ රීසස් නැහැ. දායකයාගේ රීසස් තියෙනවා. හරිද? එතකොට රුධිර ගන්න ගැලපෙනවා පුතා මෙයා මුද දුන්නොත් ආගන්තුක අංශුවක් මෙයාගේ රටේනවා. මේ ඇඟ ඔය රුධිරය රිජෙක්ට් කරනවා. ලේ කැඩි ගිහලා රිස්ට්‍රේෂන් එලා ඔය රෝගියා බොහෝම මරණයටපත් වෙනවා කොහොමින්. පැහැදිලිද? එහෙනම් මේ කාණුව මේක ගලපලා ඔයගොල්ලෝ කලින් දීපුවම පොසිටිව් නෙගටිව් කියලා දාගන්න. හරිද? දාලා බලන්න මම මේ වීඩියෝ YouTube අප්ලෝඩ් කරනවා. වැඩි තේරුම් නම් කමෙන්ට් එකක් දාන්න. කවුද සාර්ථකයද හරියට? හරිද? කවුද සාර්ථකයද හරියට කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. හරි? right. එහෙනම් මම හිතනවා වැඩි තේරෙන්න කියලා ඉදිරියට මේ වගේ පොඩි වීඩියෝ එකක් මම අරන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ටිකක් හදිස්සි වීඩියෝ එක මේක කරේ. හරි හදිස්සි මේ වීඩියෝ කරේ ඒ නිසා මයික් එක ගෙනල්ලා තව එක පොඩ්ඩක් ගාලා හරිද? අලුත් විදිහට වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්න ඉක්මනින්ම එහෙනම් ලබන සතියේ ක්ලාස් එක දිලා මේ වීඩියෝ එක බලන්න නෝට් එකක් පුළුවන් නම් හදාගන්න ෂෝට් නෝට් එකක් ලබන සතියේ ෆුල් නෝට් එක හදාගන්න. right. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉඳලා ඉන්න. හොඳට පාඩම් කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.